ini ada anak perak pula ya. Paling dalam dulu. Right. Yang hatar ini kan ada. Bandine cake එකක් මදුපිට ත්‍රිකෝණයේ සම ද්විපාද ත්‍රිකෝණයක් ඇඩින් යුක්ත වේ. එහි සමාන පාද දෙකේ දිග දෙකක් xcm බැගින් වේ. රූපයේ දැක්වෙන පරිදි සුබබන්ධනයක් යන වචනය දෙක x ධන 2cm සහ පාළ x ඍණ 4ක් ලෙසින් කැඩල්ලක ලියා ඇත. ඉදිරි කොටස රෝස පැහැයෙන් සරසා ඇති අතර එහි වර්ගඵලය 132ක් සෙන්ටිමීටර වර්ග වෙනවා කියලා කියනවා. මේක රූපය අඳින්න නම් ඕනේ මම ගන්න ඔයාලට පැහැදිලි කොට අඳගන්නම් ඉක්මනට. රයිට්. ත්‍රිකෝණී ත්‍රිකෝණයක සමාන පාද දෙක ඉන්න මේ දෙක කියන එක රූපෙ තිබ්බත් නැත්නම් ඔයාලට තේරෙන්නේ කොහොමද මේක කරන්නේ. ඉතින් මේ දෙක දෙකක් x කියලා කියනවා මේ දිනන තත්ත්වය. මේක මේ කියවන්න ඕනේ නැහැ මේ කියවලා ලබා ගන්න දෙයක් නෑ හරිද. මෙතන තියෙනවා සුබබන්ධනය කියලා ඒක මොකක් ගහලා ප්‍රශ්න නැහැ හෙන ගහපන් කියලා ගහලා දෙන්නත් ඒක දිග තියෙනවා x ධන 2 පාවල තියෙනවා මේ විදිය ගන්නකො x ඍණ 4 දැන් ඒක නම් කොහොමද මේවා තියෙනවනේ ඊට පස්සේ මේ ගහලා දෙනවා ඉතින් කියලා අසින් කෙවල්ලක කියලා කියනවනේ එතකොට මේ වටේ කොටසේ මේ වර්ගඵල 132ක් කියලා කියනවා මේක කියලා මම අඳුරගෙන මේක රෝස පාටුවක් දම් පාටුවක් ඒ වගේ හිතන්න දෙයක් නැහැ මේකේ වර්ගඵලය අම්මෝ ඉන්නේ නැද්ද මේ චෝක් නාරි වෙන්නේ පොඩ්ඩක් මට පොඩ්ඩක් තියෙන හිතන්නේ වගේ රයිට් මේක ඔයාලා පොඩ්ඩක් මේක පැහැදිලි වෙන්න මම පොඩ්ඩක් මේක A කියලා ගන්නද මේ කොටුව A කියලා ගන්නවා මේ මුළු ත්‍රිකෝණයම මේ මුළු ත්‍රිකෝණයම මම ගන්නවා B කියලා හරිද මේ ඇත්තටම ගන්න ඕනේ හා එතකොට මේ පේන වල ලියන්නවත් එපා මම මේ ලියන්න ඔයාලට තේරෙනවා B කියන්නේ ත්‍රිකෝණයෙන් මේ A කියන මේ අයිසින් ඉවලේ වර්ගඵලය අඩු කරාම 132ක් කියලා කියන්නේ ඔයාලට තේරෙන්නේ මේ කැලල හැර මේ ටිකනේ 132ක් කියලා කිව්වේ. එතකොට A කියලා කියන්නේ B කියලා කියන්නේ මේ මුළු ත්‍රිකෝණයම නා. හරිද? A කියලා කියන්නේ B වලින් මෙන්න මේ ප්‍රමාණය අඩු කරාම වෙන්න බෑනේ. දැන් මම මේ දැන් B කියලා ගත්ත මේක මම මේකේ වර්ගඵලය ආදේශ කරනවා. වර්ගඵලය ආදේශ කරන ඔයාලට ඕනේ මේ සූත්‍ර මතක් ගන්න ඕනේ. කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයක් h කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක ළමෙක් හිතන්න පුළුවන් මේක තමයි ආධාරකය කියලා. හරි එහෙම නේ දැන් මේ ඍජුකෝණී ත්‍රිකෝණය තමයි පාද දෙක තමයි ගුණ කරන්නේ. එහෙම නැත්නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග තමයි ගන්න වෙන්නේ. හරි. එච්චර දේවල් කරන්න ඕනේ නැහැ. මම දීලා තියෙන මේ පාදෙන්ද මේ දෙක ගුණ කරන්නේ. ආධාරකයයි ලම්බ සූත්‍රය කියන පාදෙන් ගලන්න මේ දෙකක් x කියන අඩු කරනවා මම වරහණක් දාලා ලියන්නම්. මෙයාගේ වර්ගඵලය මම ඍජුකෝණාශ්‍රය කරන්නේ දිග ගුණ කිරීම පළවෙනි දිග x ධන 2 වරක් x ඍණ 4 මේ දෙක මාරුනා කියන ප්‍රශ්නයක් නැහැ ඉතින් සමානයි 132 මම මෙතන ඒකක ආදේශ ගන්න දැන් වර්ග සමීකරණය ගන්නනේ මේ කියන මේ වර්ග සමීකරණ දීලා දෙන්න ටික කරනවා කියන්නේ වර්ග සමීකරණ දීලා දෙන්න right मेरे देख के देना नाले निका शुरू करा बेटा मेरी इतने वेदर है पड़ता है हमारे में देखा एक स्वर्ग है ऋण में इतने वाले में तो कोरोना का दिन बंदा गया पे नहीं शुरू करा दे करें दिन मैं इंग्रोर एक स्वर्ग है ना इधर से मैं ऋण अतरा x මේ ගුණ කරන හැටි නැති වල දන්නේ නැහැ දැන් මේ පේපර් එක කතාන්නේ මේ දෙක මේ තුන තුනදී ධන දෙකක් x මේ දෙකයි මේ හතර වෙනදී ඍණ 8 දැන් මම කොටු වරන් දාන්න ඕන දැන් සුදු වරන් දෙන දැන් මේ සුදු වරන් දාන්න ඕන දැන් කොටු වරන් කරන්නේ මේක ඉතින් right
මේ මෙච්චර සරල සුළු කරන්න ඕන ඔයාලට සුළු කරගන්න පුළුවන් නම් සුළු කරගන්න. මම මේ පොඩ්ඩක් තේරෙන්න ඕන හින්දා කරන්නේ. මේ ඍණ 4ක් x ගෙන් ධන 2ක් x එවනකොට ඍණ 2ක් x ඉතුරු වෙනවා. ඍණට සමානයි 132යි. දැන් මේ ඍණ ලකුණෙන් ගුණ කරගන්න ඕන. एक x वर्ग ऋण x वर्ग ऋण ऋण गुणित धन 2x धन 8 समानाय 132 में ऋण x वर्ग में धन 2x वर्ग ऋण x वर्ग गुणित x वर्ग x पद गुणने धन 2x में 132 में बेहतर करना मम्मा धनाट ऋण 132 समानाय बिंदु इधर धन x वर्ग धन 2x में 8 में 132 में ऋण 132 में धनाट के व्यक्ति ऋण 124 කරනවා. ඒක නේද මේ වර්ග සමීකරණ දීලා තියෙන්නේ. right ඔය හරි ඕනේ ලස්සනයි. මේකෙදින් පොඩ්ඩක් මේට අද කරලා ලියන්න තිබ්බනේ. නැත්නම් පොඩි මේ විසඳනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. රයිට් කමක් නැහැ. ඒ x යගේ ආසන්න දැන් මේ ළමයෙක්ට මේක විසඳ ගන්න බැරි වුණොත් එහෙම මේ x වර්ගය දාන 2x ඍණ 4 සමාන බිඳුව කියන වර්ග සමීකරණ දීලා තියෙනවනේ. වර්ග සමීකරණය විසඳන්න. හරිද? විසඳුවම ඒ අදාළ ලකුණු ලැබෙනවා. वर्ग समीकरण विसंधन क्रम කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මෙතන ගානකට නම් දෙන්නේ එක්ක වර්ග පූර්ණයෙන් විසඳන්න. එහෙම නැත්නම් අදාළ සූත්‍රය භාවිත කරන්න. අපි කලින් වර්ග පූර්ණයෙන් විසඳලා බලමු. මම හිතන්නේ විසඳෙයි. විසඳනවානේ. මම මේක දෙකෙන් බෙදනවා. සාමාන්‍ය එක බලන්න මෙතන දෙකෙන් බෙදනවා නම් විසඳ ගන්න පුළුවන්. හරි. බැරි වුණොත් එimhe සූත්‍රයට යන්න වෙනවා. මේ ගන්න සාධකවලට කරන වර්ග සමීකරණ දෙන්නේ නැහැ මෙතන. ඒක අර කෙටි ප්‍රශ්න 25 වලට හම්බෙන්නේ. ඒකට ඒ ගන්න හම්බ ඒ පිටි පේපරේ හම්බුනේ නැහැ තාම. වර්ග පූර්ණ විසඳද්දී අපි කලින්ම කරන්නේ මේ පදේ දාගන්න අනිත් පැත්ත. ඒකට මේ පැත්තෙන් x වර්ග ධන 2x සමාන වෙනවා ධන 124ට. හරිද? ඊට පස්සේ අපේ උවමනාතුමා මේ පැත්ත ලියා ගන්නවා පූර්ණ වර්ගයක් විදිහට. හරි. දැන් මෙයා පූර්ණ වර්ගයක් කියලා යන්න බෑ. අපි කරනවා මෙහෙම වැඩ. අපි කල්පනා කරනවා මෙන්න මේ පළමු පදයේ වර්ගේ පද දෙකේ ගුණිතේ පද දෙකේ ගුණිතේ වතාවක් දෙගුණේ අවසාන පදයේ වර්ගය කියන සිද්ධියෙන් අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ මැද පදයේ සංගුණය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගමූල x නේ. ඒතර x කින් බෙදලා මේ දෙකෙන් ඉතුරු වෙන්නේ. ඒක තේරෙන්නේ. ඒකට මැද පදයේ සංගුණකය දෙකෙන් බෙදලා එයාගේ වර්ගය දෙපැත්තටම එකතු කරනවා. මේ x වර්ගය දන මේ දෙකක් x තියෙනවා. මෙයාගේ සංගුණකය 2යි. එයා දෙකෙන් බෙදෙද්දි 1යි. එකේ වර්ගය 1යි. ඒතර එයා එකතු කරනවා මේ පැත්තට. නැත්නම් අගය වෙනස් වෙනවනේ. අගය වෙනස් කරන්නේ මේ සමීකරණයනේ. එතන ඊට පස්සේ මෙයා ලියන්න පුළුවන් මේ x ධන එකේ සම්පූර්ණ වර්ගය විදිහට සමානයි 125. මේ බලන්න පළමු පදයේ වර්ගය දෙන x වර්ගය පද දෙකේ ගුණිත x දෙගුණේ 2x අවසාන පදයේ වර්ගය නේ. අවසානයේ ඊට දැන් දෙපැත්තෙන් වර්ගමූලය ගන්නවා. x ධන එකේ වර්ගමූලය එහෙම දාන්නම් 125 वर्गमूल में वर्गमूल लघुनाय वर्गය සුළු වෙලා x ධන 1 හැදෙනවා. x ධන 1 හැදෙනවා. ඊට පස්සේ මේ අපිට මෙයා ලියන්න පුළුවන්. ඔයාලට මේ තේරෙනවනේ 5 ඝනය කියලා මේ 125 ගෙන් මම ලියනවා 25 වරක් 5 කියලා. එයාගේ වර්ගය වර්ගමූලය. හරිද? මේ x ධන 1 හැමමයි. ඒක දැම්ම මේ ධන හෝ ඍණ දාගන්න ඕනේ. මට ඒක දාන්න බැරනවා. ධන හෝ ඍණ මේ පැත්තට දාන්න. මේ පැත්තට ඒක ඉස්සෙල්ලා ධන හෝ ඍණ කියලා. ඊට පස්සේ 25
25 වර්ගමූලය දන්නවනේ 5යි කියලා යායලට ගන්නවා 5යි මූල 5ක් වෙනවා. ඒතර මේ 5 එනවා මෙහෙම. මූල 5 අපි රගේ දීලා දිනවා දීලා දෙන්නේ 2.24 කියන. පස්සරක් 2.24 එන ධන හොර මට එක දාන්න බැරි වෙලා ධන හොර වෙනවා. x ධන එක සමානයි ධන හොරින පස්සරක් වසරක විසින් බිඳුව තම දෙකක් ඉදිරි පස්සරක් දෙක 10යි පස්සරක් දෙක 10යි 10 මේ දෙක 12න් දෙක දැම්ම එකක් ඉදිරියි වසරක් දෙක දැම්ම එක 11යි 11.2යි බිඳුවයි ධන හොරින x සමානයි මේක ධන හොරින 11යි 2යි බිඳුව. x වලට අගයන් දෙකක් කරනවා x මෙන්න මෙයා ඍණ වුණොත් මේ වර්ගමාත් තේරෙන්නේ නේ. ඍණ දෙකේ වර්ගයක් ධන 4යි ධන දෙකේ වර්ගයක් ධන 4යි කියලා ඒකේ මෙතන ධන හොරින දාගත්තා. ඊට පස්සේ මේක ඉතින් මේ ධන ඉබ්බේ ඍණ කරේ කියලා. මෙයා ඍණ 11 වුණොත් එහෙම ඍණ 12.2ක් එනවා. මේකයි බිඳුවක් කරනවා බිඳුව තමයි මෙයා ධන වුණොත් එහෙම මේ ඍණ එක කැපිලා x වලට එනවා ගෝ 10.2යි බිඳුවක්. හරිද? අගේ ආසන්න සෙන්ටිමීටරයට සොයන්න ආසන්න දැන් මේ වර්ධ දෙරම ඍණ 12යි ඍණ අගයක් සමග දිගක් බැවින් මෙතන දාන්න v1 කියලා v1 කියලා කියන්න v1 වරහණක් දාලා ගන්න x මගින් දිගක් නිරූපණය කරන බැවින් ඍණ v1 කියලා. ඊට පස්සේ එම නිසා x වලගේ මේක කියලා දාන්න මම දැන් මේ ඊට ප්‍රශ්නයක් තියෙනවා කියලා වට තේරෙනවන්නේ. දැන් මේක මකා ගන්නනේ. x වලටගේ මතක x වලටගේ මතක යනවද නේද? 2.4 කියලා මේ හැරෙනවට පේනවා. ඔව් වෙනවනේ. මොකද x වලටගේ මෙතනින් මේ බලන්න නේද? වර්ධය එහෙම නේද? x වලට කියනවා 10.2ක් බිඳුව. ආසන්න සෙන්ටිමීටරයට හින්දා x වලගේ ගන්නේ 10.2 කියලා. හරි. අද මොකක්ද මේ අවුවනේ. ඊට පස්සේ මේ රූපේ මකා ගන්න නැතුව ඉන්නද රූපේ ඕන වෙලාවේ. දැන් මේක හරි බලන්න පුළුවන් මේකේ නේ බලන්න. ඒකේ මත පිට දිගම පැත්ත මොන දෙකක් x මගින් දැන් ලබන බව පෙන්වනවා. එම දෙක 20 සෙන්ටිමීටර 28ට වඩා වැඩි බව පෙන්වනවා. මේ ඇත්තටම තනින් දෙනවා මේ ත්‍රිකෝණය මේ දෙකක් x දෙකක් x මෙන්න මේ පාදේ වන්න ඕනේ. මම y කියලා නම් කරගන්න අපිට අද ඍජුකෝණ ත්‍රිකෝණ දෙකකින් මතක් වෙන්නේ කවුද? පයිතගරස් රයිට්. පයිතගරස් කියන ගණන්කාරය අපි මෙහෙම කතාවක් කියනවනේ. මේ දෙකේ වර්ගයන් එකතුව මේ විශාලම පාදයේ වර්ගයට සමානයි කියලානේ. අද පයිතගරස් තමයි. ඇත්තටම මම මේ ගාන දානවත් කලින්ම මතක් වෙන පයිතගරස් තමයි බලනකොට පයිතගරස් වුණා වුන්නේ නැහැ. පස්සේ අය වුණා යලා මේ වෙනුනේ. දෙකක් x ගේ සම්පූර්ණ වර්ගය දන දෙකක් x ගේ සම්පූර්ණ වර්ගය. නේ? එතන වර්ගය එකද මේක වර්ගයට සමාන වෙනවා. රයිට්. මේක වර්ගය 4ක් x වර්ග දන 4ක් x වර්ග. එතකොට එදෙනවා 8ක් x වර්ගය සමානයි y වර්ගයට. මෙතනත් අර ගණේ කේස් එක දෙන්නේ. 8 කියන්නේ දෙකේ ගණේ දෙපැත්තටම වර්ගමූලය දාමු. මම මෙතනම දාගන්න ප්‍රශ්න නැහැ. ඔයාලත් එහෙම දැම්ම කියලා. මේක ලියන්නම් 4 වරක් 2 වරක් x වර්ගය කියලා.
වර්ගයේ වරු 4 කියන්නේ 2 වර්ගයනේ. ඒකට ඒකේ එයා 2 කියලා එළියට ගන්නවා. දෙකට ඇත්තටම වර්ගයක් නෑනේ මූල 2යි. වරක් x වර්ගය x වර්ගයේ වර්ගමූලයක් තියෙනවා x. ඒකට කියන්නේ මෙයාට මේ සුළු වෙනවා. එතකොට එදෙන 2යි මූල 2ක් x හරිනේ. එයානේ පෙන්නන්න කියලා තියන්නේ එයානේ. ඔව්. right ඊට පස්සේ අපිට කියනවා මූල 2 යගේ 1.14 ලෙසගෙන මූල දෙකකට අගයක් දීලා දෙනවා. ලෙසගෙන එම දිග 28ට වඩා මේ දිග හොයන්න ඕනේ. දිග වෙනකොට 28ට වැඩි වෙන්න ඕනේ කියලා කියන්නේ. එහෙනම් මහ ලොකු දෙයක් නෑ. එහෙනම් සුළු කරගමු නේ. එතකොට මෙතෙන් දාගන්න දිගම පාදේ දිග සමානයි නිසා ඒකට බලන්න නැත්නම් දිග පාදේ දිග නම් කරන බිඳුව තරමයි නේද? මේක දෙකක් ප්‍රශ්න නැහැ වගේ. අවසානට ගානේ කියන්න බෑ අවසානට කියන්න මොකද ප්‍රශ්න නැහැ. සුදුරන්ගේ කොහොම හරි ගන්න. මෙතෙන් දානවා දෙකයි මූල 2ක් x. දෙක කියන්නේ දෙකම තමයි ගුණ කරනවා මූල දෙකේ දීලා දෙන 1.14යි කියලා. හරිද? x වලගේ වේ අගේ වාර්තා 10.2යි කියලා. දැන් මෙහෙම දගෙනකොට ළමයි බය වෙනවා. මේක බය වෙන්න යන්නේ වයන්න දැන් නේද මටත් මේ එකපාර සුළු කරලා ගන්න නම් බෑ. මම පැත්තේ ඉඳලා ඔයාලා මේ කටකොලයක ලියා ගන්න. දැන් මේ දශම ගැන හිතන්නේ නැතුව සුළු කරමු. විශේෂයෙන් කට්ටිය බලන දශම සංඛ්‍යාවේ දිනුමක් බෑ. දශම ගැන හිතන්නේ නැතුව මම සුළු කරන්නේ. එකෙන් ගුණ කරොත් ගුණ කරොත් ඉන්නේ මේකෙන් මම ගුණ කරන්නේ මෙහෙම ලියා ගන්නවා. 4ෙන් ගුණ කරලා ලියා ගන්නවා. 4 වරක් 2 8යි. 4ක් බින්දුව බින්දුවයි 4ක් 4යි. දැන් මෙයා කෙලින් ලියාගන්න එකෙන් ගුණ කරලා ලියවම 1 එනවා බින්දුව එනවා 1 එනවා. මේ දෙක ගුණ කරන්න තිබුණේ ගුණ කරන්න තිබුණේ නැහැ. එහෙනම් 2යි 8යි මෙතන 2යි 2යි 1යි මේ තියෙනවා. උත්තරේ දාගන්න දෙවතාවක් දැන් මේ කියන්න බෑ මේ දැන් කලබල වෙන්න එපා. අපි දශම දිත් අමතක කරානේ. අමතක කරේ දශම දිත් මෙතන දශම ස්ථානයක් තිබ්බා. මෙතන දශම ස්ථාන දෙකක් තිබ්බා. ඔක්කොම දශම ස්ථාන කීයද? 3යි. දශම 3ක් දාන්න මෙතන මේ. මෙතන 24යි. අපරාධ සුළු කිරීම පොඩි එකතු කරනකොට හරි 4 බින්දුවයි 4 මෙතන 4 එන්න ඕනේ. මේක දැම්මන ඩුම්මන කොට්ටින පේනමේ දැන් අමාරු හින්දා නේ අදිසියට ලේසි කියලා වෙන මොනටලා ලේසුනා මොකද දේවල් වෙනවා. ඒයි 4යි 1යි වෙනසක් නැහැ නේ. දැන් ගුණිතේ කොහොමද ගුණිතේ කොහොමද 29 වල වැඩි වෙන්නේ දශම ගානක් තිබ්බ කියලා මේ 12 28 වැඩි වෙන්නේ නැහැ. මේක දශම ගානෙන් බලමු මොකක් කරේ 29 28ට වඩා වැඩි 28ට වඩා වැඩි දශම ස්ථාන තුනක් දැන් ගුණ කරන්න දෙවරක් 2 4යි දෙවරක්කට 16 6 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි මේකයි 5යි දෙවරක් 4 8යි දෙවරක් 2 2යි 28යි දශම 5යි 6 4ක් තියෙනවා 28ට වැඩි. මම 29 ගානක්වත් ඒ කියලා වැඩි